ආයිබෝන් 2025 බොක්සි ඕනර්ස්ලාට නම් මේ අවුරුද්ද එදිරිසිංහ එකෙන් සෑහෙන ඩිසයින් එලිට එන අවුරුද්දක් වෙලා තියෙනවා. ඉතින් මොකද මං කියන්නේ පළවෙනියටම අපේ මිස්ටර් සුගන්ධන්ගේ වාහනේ එලියට ගියා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් බොක්සි එකක් මොඩිෆයි වෙලා. ඒකත් 1 මිලියන් views එහාට ගියා. ඉතින් ඒකත් එක්කම ටිෆිනි එක ආවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ටිෆිනි එකේ වීඩියෝස් ටික. ඉතින් ඒ ටිෆිනි එකෙන් පස්සේ තව වාහන රාශියක්ම කරා. ඉතින් මේ තියෙන්නේ රාශිය මැද්දෙන් ලස්සනටම ආපු තව බොක්සි එකක්. මං කියවනේ පාට බොක්සි කරා කියලා. ඉතින් මේක මාර ඩීසන්ට් ඉතින් ලස්සනට ආපු මොඩිෆිකේෂන් එකක් මම බලන විදිහට දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. මේකෙත් වෙනදා කරන බොක්සි එකේ වගේම එන ඔරිජිනල් සීට් එක ගලවලා අයින් කරනවා. ඒ ගලවලා අයින් කරන්නේ මොකද ඒකේ මේ වගේ කම්ෆර්ට් එකක් නැහැ, මේ වගේ සැපක් නැහැ, මේ වගේ මේ ලෙද එකක් නෙවෙයි පාවිච්චි කරලා තියෙන්නේ. මේකේ මේ ජෙනුවින් ඉලෙක්ට්‍රික් සීට් සෙට් එක අපි දාලා තියෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ සෙන්ටර් කන්සෝල් එකේ මේ මැදින් තමයි මේකේ ඔක්කොම කන්ට්‍රෝල්ස් ටික කරන්නේ. මේ දෙකේම කන්ට්‍රෝල්ස් ටික ඔක්කොම මැදින් තමයි කරන්නේ. ඉතින් මේකේ සීට් එක ගැන කතා කරොත් සීට් හීටින්, කූලින්, ඊට පස්සේ මසාජින්, රෙක්ලයිනර්, ඊට පස්සේ මේක ස්ලීපින් මෝඩ් තියෙන. හැබැයි මෙහෙමයි ස්ලීපින් මෝඩ් එක දාන්න මේ වාහනේ තුල පොඩ්ඩක් ඉඩමදි. හැබැයි අනිත් පැත්ත ටික ඔක්කොම ලස්සනටම කරගන්න පුළුවන්. ඉතින් මේකේ සීට් එක ගැනම නෙමෙයි. මොකද මේ සීට් එක අපි අනිත් බොක්ස් වලත් කරානේ. අනිත් බොක්ස් වල නොකරපු මොඩිෆිකේෂන් එකක් තියෙනවා. හැබැයි ඒ බොක්ස් වල කස්ටමර්ස්ත් මට හෙට කතා කරන්න පුළුවන් මේ වීඩියෝ එක දාලා මලත් මේක ඕනේ කියලා. බලන්නකෝ මම මොකක්ද කියන්නේ කියලා. මේකේ රූෆ් එකේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. ලස්සන සෙන්ටර් අයිලන්ඩ් එකක්, ඉම්පෝර්ටඩ් සෙන්ටර් අයිලන්ඩ් එකක් දාලා තියෙනවා. මේක දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. මේක අපිට කැමති විදියට අපිට කලර්ස් මේකේ 7ක් තියෙනවා. ඒ 7 අපිට මාරු කර ගන්න පුළුවන්. බ්‍රයිට්නස් උත් දා ගන්න පුළුවන්. ඉතින් මේකේ මාරම ලක්ෂරි ලුක් එකක් දෙනවා මේ අයිලන්ඩ් එකේ. ඉතින් මේ අයිලන්ඩ් එක බොක්ස් වලට විතරක් නෙමෙයි. ඔයාලගේ Suzuki Every එකක් තියෙනවනේ. ඒකට හයි කර ගන්න පුළුවන්. නැත්නම් KDH high roof flat roof ඕනම එකකට මේ වගේ අයිලන්ඩ් එකක් ෆික්ස් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් දවසක් විතර ඇතුළත මේ වගේ වැඩක් කරගන්න පුළුවන්. පල්ලෙහාදී නම්බර්ස් වල කතා කරන්න. ඉතින් ඊටත් අමතරව දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ හුඩ් එකේ අපි ස්ටාර්ලයිට් මොඩිෆිකේෂන් එක කරලා තිනවා මාරම ලස්සනට. මේකේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් රිමෝට් එකෙන් අපිට කලර්ස් ටික ඔන් ඔෆ් කරගන්න පුළුවන්. ඒකත් එක්කම කලර්ස් මාරු කරගන්න පුළුවන්. ෆෝන් එකේ ඇප් එකක් තියෙනවා. ඉතින් මේවා නම් මම හැමදාම කියන්න ඕනේ නැහැ. අපේ කට්ටිය දන්නවා. ඉතින් හුඩ් එකට අමතරව දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ සීට් කවර්ස් ටික, ඉස්සරහා සීට් කවර්ස් ටිකත් පිටිපස්සට මැච් වෙන විදිහට ජෙනුවින් ලෙදර් වලින් කරලා තියෙනවා. ඉතින් ඒකත් එක්කම පිටිපස්ස සීට් එක ගැන කතා කරද්දී පිටිපස්ස සීට් එකත් මේ ඉලෙක්ට්‍රික් සීට් එක ඉන්ස්පයර් කරගෙන තමයි මේ සීට් කවර් සෙට් එක ඔක්කොම කරලා තියෙන්නේ ජෙනුවින් ලෙදර් වලින්. පිටිපස්සේ කම්පාර්ට්මන්ට් එක ගැන කතා කරලා ඉවරයි. අපි බලමු ඉස්සරහා මොනවද මේක කරලා තියෙන්නේ. දැන් මේක ඔයාලට බලා ගන්න පුළුවන්. මේක ඉස්සරහා ඩෑෂ්බෝඩ් එක අපි වෙනදා කරන ambient light system එක දාලා තියෙනවා. ඒකත් එක්කම ජෙනුවින් ලෙදර් වලින් අපි මේකේ රැපින් එක කරලා තියෙනවා. ඒකත් එක්කම ස්ටීරින්ග් වීල් රැපින් එකකුත් කරලා තියෙනවා. දැන් ඔයාලට ෂොට් එක බලා ගන්න පුළුවන් ඉන්ඩිවිජුවල් කොහොමද මම මේ කියන ඒවා ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් ඒකත් එක්කම දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ අපි ලස්සනටම හයිඩ්‍රෝ ඩිපින් එකක් කරලා තියෙනවා. මේකේ ඔය වගේ වැඩ ටික තමයි මේක කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ වගේ වැඩක් කරගන්න ඔයාලට සාමාන්‍යයෙන් හිතන්නකෝ සතියක් විතර මැක්සිමම් සතියක් වගේ ටයිම් එකක් ඇතුළත ඔයාලගේ බොක්ස් එක මේක 2025 වුණාට ඔයාලගේ සාමාන්‍යයෙන් පරණ 2015 වගේ බොක්ස් එකත් මේ වගේ කන්වර්ෂන් කරගන්න පුළුවන්. හැබැයි මෙහෙමයි මේ වගේ ලුක් එකක් එයිද කියන්න බෑ. මොකද අපි කරලා නැති හින්දා. ඉතින් පල්ලෙහාදී නම්බර්ස් වල කතා කරලා ඔයාලගේ බොක්ස් එකක් තියෙනවා අරන් එන්න. ඉතින් අපි ගිහිල්ලා එන්න ඔක්කොටම සුබ දවසක්. Cushion Works පුද්ගලික සමාගම නුවරපාර නිට්ටඹුව